Welcome to the debate. හිතන්නකෝ ඔයා උදේ නැගිටලා ප්‍රවෘත්ති බලද්දී දකින්නවා ඔයා ගනුදෙනු කරන ප්‍රධාන බැංකුවක් මේ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මුදලක් වංචාවකින් නැති කරගෙන කියලා. අම්මෝ ඔව් ඒක ඇත්තටම ලොකු ෂොක් එකක් කාටුණත් බය හිතෙනවනේ. අනිවාර්යයෙන්ම. හැබැයි ඒත් එක්කම මේ ඒ ආදාළ දිනේදීම ඒ බැංකුව මූල්‍ය වාර්තා නිකුත් කරලා කියනවා ඔවුන්ගේ මූලික මෙහියුන් කවදාටත් වඩා සාර්ථකයි කියලා. හරියටම. ඒ කියන්නේ මේ ලාභදායීතාවය ඉහළයි කියන එකනේ යාලයි පෙන්වන්නේ. ඔව්. ඉතින් ඔයා මේ ඉලක්කම් දෙකෙන් විශ්වාස කරන්නේ මොකද්ද? මේ අන්ත දෙක කොහොමද එකට පවතින්නේ කියන එකේ ලොකු ප්‍රශ්නයක් නේද? පැහැදිලි ඒක ඇත්තටම කෙනෙක්ව ව්‍යාකූල කරන තත්වයක්. එක පැත්තකින් මූල්‍ය පද්ධතියක් ඇතුලේ වෙන්න පුළුවන් දරුණතම බිඳවැටීමක්. අනිත් පැත්තෙන් මේ බිඳවැටීම මැද පවා පෙන්නන වාර්තාගත ආදායම් වර්ධනයක්. අන්න ඒක තමයි ඉතින් අද අපේ විද්වත් කතිකාව ගොඩනැගෙන්නේ හරියටම අන්නේ ප්‍රශ්නාර්ථය මත අද 2026 මේ 8 වෙනිදා අපි අද ජම්බරින් විශ්ලේෂණය කරන්නේ ජාතික සංවර්ධන බැංකුව එහෙම නැත්නම් NDB බැංකුව විසින් මෑතකදී නිකුත් කරපු මාර්තු 31 අවසන් වුණු කාර්තුව සඳහා වන අතුරු මූල්‍ය ප්‍රකාශන ගැන. මේක දැන් ගොඩක් අය කතා වෙන මාතෘකාවක් නේ. ඔව් අපිට තියෙන කේන්ද්‍රීය ගැටලුව තමයි මේ රුපියල් බිලියන 13.2ක අතිශය දැවන්ත මූල්‍ය වංචාවක් තියෙද්දිත් බැංකුව පෙන්නන ඔවුන්ගේ කෝ ඔපරේෂන්ස් ඒ කියන්නේ මූලික මෙහෙයුම් වල සාර්ථකත්වය සැබෑ ශක්තියක්ද නැත්නම් මේ අඛණ්ඩ වංචාවෙන් පේන්නේ පාලන ව්‍යුහයේ තියෙන බරපතල යටපත් කරන්න බැරි දුර්වලතාවයද කියන එක. ඒක වැදගත් ප්‍රශ්නයක්. මගේ ස්ථාවරය පැහැදිලි. මේ වගේ විශාල අර්බුදයක් හමුවේ වුණත් මේ 15.3ක දල ආදායම් වර්ධනයක් පෙන්වන එක සහ අක්‍රීය ණය සඳහා කරන වෙන්කිරීම, ඒ කියන්නේ ඉම්පයර්මන්ට් 33.4න් අඩු කරගන්න පුළුවන් වීම හරහා බැංකුවේ මූලික ආකෘතියේ තියෙන ශක්තිය පැහැදිලිවම තහවුරු වෙනවා. මට නම් ඔතනදී දත්ත දිහා ටිකක් වෙනස් කෝණයකින් බලන්න වෙනවා. මේ රුපියල් බිලියන 13.2ක වංචාව කියන්නේ එක රැයකින් වෙච්ච දෙයක් නෙවෙයිනේ. මේක 2025ටත් කලින් ඉඳන් පටන් ගරන් 2026 පළමු කාර්තු වෙනකන් ඇවිත් තියෙනවා. ඒක ඇත්ත කාලයක් තිස්සේ සිද්ධ වෙලා තියෙනවා. ඔව් මේක කොච්චර බරපතලද කියනව නම් බැංකුවට සිද්ධ වුණා තමන්ගේ අතීත මූල්‍ය වාර්තා පවා රීස්ටේට් කරන්න. ඒ කියන්නේ සංශෝධනය කරලා ආයෙත් නිකුත් කරන්න. ඒ නිසා මේ මෙහෙයුම්ලාභය කොච්චර ඉහළ අගයක් ගත්තත් වැඩක් නැහැ. ඒක පිටිපස්සේ තියෙන්නේ ආයතනික පාලනයේ සම්පූර්ණයෙන්ම කඩාවැටුණු පසුබිමක් කියන එකයි මගේ අදහස. මට තේරෙනවා ඔය එහෙම කියන්නේ ඇයි කියලා. හැබැයි අපි දත්ත විශ්ලේෂණය කරද්දී පොඩ්ඩක් හැඟීම් වලින් තොරව ඉලක්කම් දිහා බලන්න ඕනේ නේද? ඉලක්කම් වලින්ම කතා කරමුකෝ. හරි. අපි පළමු කාර්තුවේ දත්ත දිහා බලන්න ඕනේ අර වංචාවේ අලාභයෙන් විතරක් නෙවෙයි. බැංකුව මේ පාඩුව Tamanගේ වාර්තාවලට සම්පූර්ණයෙන්ම ඇතුළත් කරලා ඉවරයි. ගණකාධිකරණ භාෂාවෙන් කිව්වොත් මේක fully recognized. උන් මේක හැංගුවේ දා. ඒකේ ඇත්ත. එයාලා වාර්තා කළා. දැන් බලන්නකෝ මේ කම්පැනියට යටින් තියෙන ඔවුන්ගේ මූලික ව්‍යාපාරය. වංචාවට කලින් ඔවුන්ගේ මූලික මෙහෙයුම් වලින් බදු පෙර ලාභය රුපියල් බිලියන 6.1ක්. ඊ වගේම ඔවුන්ගේ සුද්ධ පොලි ආදායම, ඒ කියන්නේ NII එක 13.5කින් වර්ධනය වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න අපේ ශ්‍රාවකයන්ට මේක පැහැදිලි කරන්න. මේ සුද්ධ පොලි ආදායම හෙවත් NII කියන්නේ සරජවම බැංකුවක් ණය දීලා හොයන පොලියයි තැන්පතු වලට ගෙවන පොලියයි අතර වෙනස නේද? හරියටම හරි. ඒක තමයි ඕනෑම බැංකුවක හදවත. අන්නේ හදවත 13.5න් වර්ධනය වෙලා. ඒ වගේම සුද්ධ පොලි ආන්තිකය එහෙමත් නැත්නම් NIM එක 3.9ක ස්ථාවර මට්ටමක තියාගන්න අවුන් සමත් වෙලා. ආයතනයක් පාලනයෙන් ගිලිහිලා නම් කිසිසේත්ම මේ වගේ වර්ධනයක් පවත්වා ගන්න බෑනි. අනික ස්ටේජ් 3 අක්‍රීය ණය අනුපාතය කියන්නේ අය කරගන්න අමාරුම ණය ප්‍රතිශතය 2025 අග තිබුණු 3.8 ඉඳන් 3.2 දක්වා අඩු වෙලා. ණය කළමනාකරණය ඊට විධිමත්ව සිද්ධ වෙනවා කියන එක නේද මේකෙන් පේන්නේ. ඔයා කියන ඔය සංඛ්‍යා ලේඛන නිවැරදි මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේකයි මගේ තර්කය. අර වංචාවේ බලපෑම පැත්තකට දාලා කෝ ඔපරේෂන්ස් විතරක් වෙන් කරලා බැලුවහම අපි මේ ආයතනයේ සමස්ත සෞඛ්‍ය ගැන සම්පූර්ණ බොරු චිත්‍රයක් මවා ගන්නවා.
බොරු චිත්‍රයක් කොහොමද එහෙම වෙන්නේ? එයි මම එහෙම කියන්නේ ඔයා ඔය සාර්ථකයි කියන මෙහියුම් පාලනය කරන පරිපාලන ව්‍යුහයේ යටතේම තමයි මේ දැවැන්ත වංචාවත් උනේ. බැංකුවක් කියන්නේ කෑලි වලට කඩලා බලන්න පුරන් යන්ත්‍රයක් නෙවෙයිනේ. ඒක ඇත්ත. හැබැයි මේ බිලියන 13.2 වංචාව මාස 3කින් වෙච්ච දෙයක් නෙවෙයි. දත්ත බලන්න 2025ට කලින් බිලියන 0.91ක් 2025 මුළු අවුරුද්ද පුරාම බිලියන 9.62ක් සහ මේ කාර්තු ඇතුලේ බිලියන 2.67ක්. මේක නිකම්ම අතපසු වීමක් නෙවෙයි. ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් මුළුමුණින්ම අසමත් වෙලා කියන එකයි මේකෙන් ඔප්පු වෙන්නේ. මම මේක දකින්නේ ටිකක් වෙනස් විදිහකට. මට මේ தત્ත්වය තීරුම් කරන්න පොඩි උදාහරණයක් පාවිච්චි කරන්න ඉඩ දෙන්නකෝ. හරි කියන්නකෝ බලන්න. හිතන්න මේ බැංකුව කියන්නේ අතිශය ශක්තිමත් එන්ජින්යක් තියෙන දැවන්ත නවක් කියලා. මේ නව කිසියම් දෝෂයක් නිසා එකපාරක් ගල්පරේක හැප්පෙනවා. නැවේ බඳට හානියක් වෙලා තියෙනවා කියන එක අපි හැමෝම පිළිගන්නවා. ඕ හානිය ලොකුයි. නැව ඉස්සරහට අරන් යන එන්ජින ඒ කියන්නේ මේ බැංකුවේ කෝऑපරේෂන්ස් කිසිම අඩුවක් නැතුව තාමත් හොඳින් වැඩ. දත්තාරන් බැලුවොත් ඒ එන්ජින කොච්චර හොඳට වැඩද කියනවා නම් 15.3ක දල ආදායම් වර්ධනයක් පෙන්නලා රුපියල් බිලියන 26.5ක ආදායමක් උපදවලා තියෙනවා. ගාස්තු සහ කමිස් ආදායම් 24.9කින් වැඩි වෙලා. ඒක මාරු උදාහරණයක් තමයි. හැබැයි මේකෙන් පැහැදිලි වෙන්නේ ගනුදෙනු කරවලන් තාමත් බැංකුව එක්ක විශ්වාසයෙන් ඉන්නවා කියන එක. ව්‍යාපාරික ආකෘතිය බෙදවටීමක් නැහැ. මම ওই නැවේ උදාහරණය පොඩ්ඩක් වෙනස් කරන්නම්. ඔයා කියන විදිහට එන්ජින කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ. මේ නැවපදවන සුක්කානවේ බරපතල ගැටලුවක් තියෙනවා නම් සුක්කානව වැඩ කරන්නේ නැත්නම් එන්ජිනෙන් වැඩක් නැහැ නේද? ඉතින් සුක්කානම කැඩිලම නැහැ. මෙතනදී මේ සුක්කානව තමයි corporate governance කියන්නේ. අනික මේක ගල්පරේක හැප්පීමක් නෙවෙයි. ගල්පරේක හැප්පෙනවා කියන්නේ බාහිර අනතුරක්. මේක හරියට නැවේ ඇතුලේ ඉන්න කාර්ය මණ්ඩලයම නැවේ යටට ගිහින් නැව හිල් කළා වගේ වැඩක්. ඒක ටිකක් දැඩි ප්‍රකාශයක් නේද? දැඩි වුණත් ඒකනේ යථාර්ථය. අපි ඉලක්කම් වලින්ම බලමු. 2026 පළමු කාර්තුවට විතරක් මේ වංචාව නිසා මෙහෙයුම් වියදම් වලට අමතර රුපියල් බිලියන 2.67ක් එකතු වෙලා. ඔයා කෝ බැංකින් අතිශය සාර්ථකයි කිව්වට සමාගමේ පශ්චාත් බදුලාභය බිලියන 3.2 ඉඳන් 1.75ට කඩාගෙන වැටිලා. ඒ අර වංචාවේ අලාභය නිසානේ. ඔව්. ඉතින් ලාභය කියන්නේ මුළු මෙහෙයුමේම ප්‍රතිඵලයනේ. ඒ කියන්නේ 50%ක්ම අතුරුදහන් වෙලා. සිතා බලන්න 2025 වසර සඳහා පෙන්වපු රුපියල් බිලියන 11.04ක පශ්චාත් බදුලාභය බිලියන 5.9ක් දක්වා අඩු කරලා රීස්ටේට් කරන්න උනා. කලින් පෙන්වපු ලාභයෙන් භාගයක්ම හුදෙක් මායාවක් නේද? ඔව් ඒ පාඩුව විශාලයි. ඒක මම පිළිගන්නවා. හැබැයි ඔයා කතා කරන ආයෝජකින්ගේ මානසිකත්වය සහ වෙළඳපළ ප්‍රතිචාරය ගැන අපි තවදුරටත් බලමුකෝ. වෙළඳපළ කියන්නේ අතීතය ගැන අඬා ඉන්න තැනක් නෙවෙයි. අනාගත දැක්ම මත තීරණ ගන්න තැනක්. එතකොට ඔයා කියන්නේ වෙළඳපළ මේකට බය නැහැ කියලාද? නම් 2026 මාර්තු මාසයේදී ඒ කියන්නේ මේ අර්බුදය ගැන කතාබහ තියෙන වෙලාවෙදීම බැංකුව රුපියල් බිලියන 10ක බේසල් 3 ටියර් 2 බැඳුම්කර නිකුතුවක් කළා. අපේ ශ්‍රාවකයන්ට මේක පැහැදිලි කරන්න මොකද්ද මේ බැඳුම්කරයක් කියන්නේ? මේක නිකම්ම රුණයක් නෙවෙයි නේද? නෑ මේක ඊටම දැඩි නියාමන කොන්දේසි යටතේ නිකුත් කරන හරිත බැඳුම්කරයක්. ඉතින් මේ බිලියන 10ට මොකද වුනේ? ඒක විවෘත කරපු පළමු දවසේදීම ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණා. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වුණා. ආයෝජකයින් මේක දකින්නේ ගණකාධිකරණ වාර්තා වලින් කපා හැරලා ඉවර කරපු తాවකාලික පසුබෑමක් විදිහට විතරයි. මට ඔතනදී ඔයාට දැඩිව විරුද්ධ වෙන්න වෙනවා. වෙළඳපළ ආයෝජකීන්ගේ හැසිරීමෙන් විතරක් ආයතනයක නිරෝගීභාවය තහවුරු වෙන්නේ නැහැ. වෙළඳපළ කියන්නේ ලාභය පස්සේ යන තැනක්නේ. ඒ බැඳුම් කරයට අය ආවේ ඒකේ දෙන ඉහළ පොලිය නිසා වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසයක් නැතුව සල්ලි දාන්නේ නැහනේ. ඒත් අපි නියාමකින්ගේ ඒකයින මහ බැංකුවේ හැසිරීම දිහා බලන්න ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුව මේක කිසිසේත්ම සුළුවෙන් තකන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයා හිතන්නේ මහ බැංකුව මේ බැංකුව ගැන බියකින් ඉන්නවා කියලාද? බියක්ද දන්නේ නැහැ. හැබැයි දැඩි අවධානයකින් ඉන්නේ. බලන්න බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරා 2025ට රුපියල් 8.50ක ලාභාංශයක් ගෙවන්න. ඒකින් 6.46ක් මුදල් විදිහටත් ඉතුරු 2.04 ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ඒ කියන්නේ කොටස් විදිහටත් දෙන්න හදුවේ. ඔව් ඉතින්. හැබැයි
මහ බැංකුව කෙලින්ම මැදිහත් වෙලා අර මුදල් ලාභාංශයේ සම්පූර්ණයෙන්ම අත්හිතෙරුවා. ඒ එහෙම කරන්නේ මොකද මහ බැංකුවට මේ වෙලාවේ අවශ්‍ය නැහැ බැංකුව ඇතුලේ තියෙන සල්ලි එළියට යනවට. නියාමකයෙක් මේ විදිහට මැදිහත් වෙන්නේ පද්ධතිමය අවධානයක් දැක්කොත් විතරයි. ඔව් මහ බැංකුවේ මේ මැදිහත් වීම අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි තව කාරණයක්. මේ වංචාවෙන් පස්සේ බැංකුවට සිද්ධ වුණා ඩෙලොයිට් ආයතනය හරහා ෆොරෙන්සික් රිවිව් එකක්. ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය සමාලෝචනයක් කරන්න. සාමාන්‍ය විගණනයකින් එහාට ගිය මේ වගේ පරීක්ෂණයක් කරන්නේ පාලන තන්ත්‍රය ගැන ලොකු අවිශ්වාසයක් තියෙන නිසානේ. ඔයා මහා බැංකුවේ මැදිහත් වීම දුර්වලතාවයක් විදියට දැක්කට මම මේක දකින්නේ පද්ධතිය නිවැරදි කිරීමේ ශක්තිමත් පියවරක් විදියට. මහා බැංකුව මුදල් ලාභාංශ අත්හිටුවන එක මේ වගේ වෙලාවක ගන්න සාමාන්‍ය ආරක්ෂණ පියවරක්. හැබැයි ඒකෙන් පේනවනේ රිස්ක් එකක් තියෙනවා කියලා. අවධානමක් තියෙනවා ඒත් බැංකුවක් විදියට නියාමන තීරණයට ගරු කිරීම තමයි හරි දේ. හැබැයි ඔයා සල්ලි එළියට යන එක ගැන කතා කරපු නිසා අපි කෙලින්ම බැංකුවේ බැලන්ස් ෂීට් එක ඒ කියන්නේ ශේෂපත්‍රයේ ස්ථාවරතාවය ගැන බලමුකෝ. හොඳයි. අපි බැලන්ස් ෂීට් එක දිහා බලමු. NDB බැංකුවේ ශේෂපත්‍රයේ පදනම කිසිසේත්ම සැලවිලා නැහැ. අපි liquidity coverage ratio ඒ කියන්නේ ද්‍රවශීලතා අනුපාත බලමු. මේ අනුපාතයෙන් කියන්නේ කෙටිකාලීන අවශ්‍යතාවලට මුදල් තියනවාද කියන එකනේ. රුපියල් සහ සියලුම මුදල් සඳහා මේ අනුපාතය 177.5යි සහ 153.3යි. නියාමන අවම අගය 100%යි. ඒ කියන්නේ සල්ලි තියෙනවා. ටියර් 1 අනුපාතය 9.5යි, ටෝටල් කා අනුපාතය 15.4යි. මේවා නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළයි. මේසා විශාල බිලියන 13ක අලාභයක් දරාගෙනත් මුළු වත්කම් බිලියන 977ක් දක්වා වර්ධනය වෙලා. මේකෙන් පෙන්නේ ව්‍යුහයේ කොයිතරම් සාර්ථකව මේකට ඔරොත්තු දීලා තියෙනවද කියන එක නේද? ඔයා කියන්නේ ඔය අනුපාත නියාමන මට්ටමට වඩා ඉහළයි කියන එක සත්‍යයක්. මම ඒ ඉලක්කම් එක තර්ක කරන්නේ නැහැ. හැබැයි ඒ ඉලක්කම් වල යටින් තියෙන ගුණාත්මක පසුබැසීම අපි බලන්න ඕනේ. ඔයා ශේෂපත්‍රය ගැන කතා කරපු නිසා මම පෙන්වලා දෙන්නම්. බැලන්ස් ෂීට් එකේ වැදගත්ම අංගයක් තමයි retained earnings. එහෙමත් නැත්නම් රඳවාගත් ඉපැයීම්. මේක තමයි අවුරුදු ගාණක් තිස්සේ එකතු කරගත්ත ආරක්ෂිත දල. ඕ අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිතයනේ. හරියටම. අර වංචාවේ බලපෑම නිසා 2025 වෙනකොට තිබුණු රඳවාගත් ඉපැයීම් රුපියල් බිලියන 50.3 ඉඳන් 44.6 දක්වා. ඒ කියන්නේ රුපියල් බිලියන 5.6ක දැවැන්ත අගයකින් කප්පාදු කරලා රීස්ටේට් කරන්න වෙලා තියෙනවා. ඕ අලාභය පියවන්න එපයි. ඉතින් මේ විදිහට ප්‍රාග්ධන පදනම කාදනය වෙනවා කියන්නේ අනාගතයේදී උන්ට ණය දෙන්න තියෙන හැකියාව සෘජුවම අඩාල වෙනවා කියන එකයි. ඒකෙන් නවතින්නේ නැහැ. ලාභදායීතාවයේ ප්‍රධානතම එන්ජිනියමක් වෙන කාස අනුපාතයට වෙලා තියෙන දේ බලන්න. කාස අනුපාතය ඒ කියන්නේ ජංගම සහ ඉතුරුම් ගිණුම්. ඔව්. බැංකුවකට තියෙන ලාභම මුදල් තමයි මේක. මේ කාස අනුපාතය 27 ඉඳන් 25.6 දක්වා වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ණය දෙන්න නම් බැංකුවට සිද්ධ වෙනවා ස්ථාවර තැන්පතු වගේ වැඩිපුලියක් ගෙවන්න වෙන ක්‍රමවලින් මුදල් හොයන්න. මේක අනාගත ලාභදායීතාවයට සෘජුවම පහරක් නේද? ඒ නිසා වත්කම් බිලියන 977ක් වුණාට ගුණාත්මක භාවය ඇතුළතින් පිරිහිලා තියෙනවා කියන එකයි මගේ අදහස. මේ සංවාදයේ පුරාවටම අපි එකම දත්ත සමූහයේ කෝණ දෙකකින් දක්වන්නේ. ඔයා පෙන්වා දෙන අවදානම් ගැන තර්කයමම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මගේ අවසන් නිගමනය විදිහට මට කියන්න තියෙන්නේ මේකයි. මේ මූල්‍ය ප්‍රකාශන පුනරාවර්තනය කිරීමෙන් සහ ඩෙලොයිට් විමර්ශනයේ හරහා බැංකුව උපරිම පාරදර්ශීභාවයක් පෙන්වුවා. ඔවුන් වැරද්ද සගවන්නේ නැහැ. ඒක ඇත්ත. මහ බැංකුව ලාභාංශ අත්හිටුවීම වගේ බාධා තිබුණත් අපි අමතක කරන්න නරකයි මේ අර්බුදයේ මැදපවා ඔවුන් 15.3ක ආදායම් වර්ධනයක් ගත්තා. විශේෂයෙන්ම SME අංශයට ඒ කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දීලා තියෙන බිලියන 131ක ණය වර්ධනය මගින් පෙන්වන්නේ බැංකුවේ මූලික ආකෘතියේ තියෙන නොසැලෙන ශක්තියයි. ඔවුන් මේ කුණාටුවට සාර්ථකව මුහුණ දෙමින් ඉස්සරහට යනවා. මේ දැවන්ත වංචාව අර අතීතයට අයත් වියදමක් කියලා අපිට ලීසියෙන් බැහැර කරන්න බෑ. මහ බැංකුවේ ශ්‍රීජු මැදිහත් වීම සහ රඳවාගත් ඉපැයීම් වල වෙච්ච අර බිලියන 5.6 කප්පාදුවෙන් පෙන්눔 කරන්නේ අභ්‍යන්තර පාලනය ගැන බරපතල ප්‍රශ්නයක් තාමත් තියෙනවා කියන එකයි. කෙසේ වෙතත් මේ විවාදයේදී එක කාරණයක් සම්බන්ධයෙන් නම් අපිට පැහැදිලිවම එකඟ වෙන්න පුරුවන් නේද? ඒ මොකද්ද? ඒ තමයි මේ රුපියල් බිලියන 13.2ක වංචාව NDB බැංකුවේ ඉතිහාසයේ ලොකුම මූල්‍ය කම්පනය කියන එක.
ඒ වගේම මේ පාඩුව සම්පූර්ණයෙන්ම වාර්තාවලට ඇතුළත් කරද්දී ඔවුන් අනුගමනය කරපු ගණාකාධිකරණ ප්‍රමිතීන් සහ ඒ හරහා පෙන්වපු විනිවිදභාවය ගැන අප දෙදෙනා අතර කිසිම විවාදයක් නැහැ. ඔව් අනිවාර්යෙන්ම ඒ කාරණේදී අපිට එකඟතාවයකට එන්න පුළුවන්. ප්‍රමිතීන් අකුරටම පිළිපැදීම සහ අලාභය විනිවිද භාවයෙන් යුතුව වාර්තා කිරීම මේ ප්‍රකාශනවලදී පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ කාර්තුමේ වාර්තාව අපිට ගෙනෙන්නේ මොන වගේ කතාන්දරයක්ද? මේක දැවැන්ත අර්බුදයකින් පස්සේ තමන්ගේ මූලික මෙහෙයුම්වල ශක්තියෙන් නැවත සාර්ථකව නැගී සිටින ආයතනයක කතාවක්ද? එහෙමත් නැත්නම් මතු පිටින් පෙනෙන ලාභයේ යටතේ දිවෙන මුළු ආයතනයේම අවධානමකට ලක් කරන ගැඹුරු පාලන දුර්වලතාවයක සලකුණක්ද? හරියටම. ඒක තමයි මේ මූල්‍ය දත්ත තුලින් පැන නැගින ප්‍රධානතම පැනය. අන්න ඒ පැනයට පිළිතුරු සැවීම අපි අපේ ශ්‍රාවකලන්ට බාර කරනවා. මොකද මේ ඉලක්කම් සහ මූල්‍ය වාර්තා තුල තවදුරටත් ගැඹුරින් ගවේෂණය කරන්න බොහෝ දේ සැඟවිලා තියෙනවා. අදට අපගේ විද්වත් කතිකාවා නිමා කරනවා. අපත් සමග රැඳී සිටියට ඔබට ස්තුතියි.